ක්‍රිස්ටෝපර් නෝලන්ගේ ඔපන්හයිමර් චිත්‍රපටයත් එක්කම රුසියා යුක්‍රේන යුද්ධය නිසාත් අද ලෝකයේ වෙලිපුරම කතාබහට ලක්වෙන මාතෘකාවක් තමයි නියුක්ලියර් හෙවත් පරමාණුක අවි කියන්නේ. ලෝකයේ නැවතත් ලෝක විනාශය ගැන බියක් ඇති කරගෙන තිබෙන මේ වෙලාවේ ඇත්තටම පරමාණු බෝම්බයක් පිපුරුනොත් මොකද වෙන්නේ කියලා අපි බලමු. ලෝකයේ නියුක්ලියර් බලය කොහොමද? අද ලෝකයේ තියෙන නියුක්ලියර් අවි වලින් 90%ක්ම තියන්නේ රුසියාව සහ ඇමරිකාව සතුවයි. රුසියාව අන්තර් මහද්වීපික මිසයිලවල සවිකර ඇති බෝම්බ 1588ක්. ඇමරිකාව ඒහා සමානව සවිකර ඇති බෝම්බ 1644ක්. මීට අමතරව මේ දෙරට සතුව තවත් බෝම්බ 5000ක් පමණ සූදානම් කරලා තියෙනවා. මේ සියල්ල එකවර ක්‍රියාත්මක වුණොත් ඒ මිනිස් වර්ගයාගේ වඳ වී යාමකට පවා හේතු වෙන්න පුරුවන්. නමුත් විශේෂඥයන් පවසන්නේ පූර්ණ යුද්ධයකට වඩා ටැක්ටිකල් හෙවත් උපක්‍රමික නියුක්ලියර් අවි භාවිතා වීමේ අවධානමක් පවතින බවයි. මේවා ප්‍රමාණයෙන් කුඩා වුවත් සාමාන්‍ය බෝම්බයකට වඩා 10 ගුණයක විනාශයක් කරන්න පුළුවන්. නියුක්ලියර් බෝම්බ වර්ග දෙකක් තියෙනවා. ෆිෂන් බීජ විඛණ්ඩනය. පරමාණු දෙපළු කිරීමෙන් ශක්තිය නිපදවන බෝම්බ හිරෝෂිමා වලට දැමූ වර්ගය. තර්මෝනියුක්ලියර් හෙවත් හයිඩ්‍රජන් බෝම්බ. මේවායේදී පරමාණු එකතු කිරීමෙන් සූර්යාගේ මැදේ පවතින උෂ්ණත්වයට සමාන රස්නයක් සහිත ගිනි බෝලයක් නිර්මාණය කරනවා. මේවා කිසිදා යුද්ධයකදී භාවිතා කර නැහැ. පිපුරුම සිදු වූ තැන සිට සැතපුම් දෙකක් ඇතුළත ඉන්න පිරිසකින් 50%ක් ක්ෂණිකවම මිය යනවා. ගොඩනැගිලි කඩා වැටීම, අධික පීඩනය, ගින්දර සහ දැඩි විකිරණය මේට හේතුවයි. පිපුරුමකදී ක්ෂණික එළියක් දැක්කොත් හෝ නිවේදනයක් ලැබුණොත් වහාම විශාල ගොඩනැගිල්ලක මැද කොටසකට හෝ පහළ මාලයකට ගොස් පැය 24ක්වත් එහි රැඳී සිටිය යුතුයි. ඒ ෆෝල් අවුට් හෙවත් විකිරණශීලී අලු වලින් බේරීමටයි. අවාසනාවකට පිපුරුමක් සිදු වූ ප්‍රදේශයට උදව් ගෙනීම ඉතා අපහසුයි. රෝහල් විනාශ වී වෛද්‍යවරුන් මිය ගොස් පාරවල් නැති වී යන නිසා සහන සේවාවලට එන්න බැහැ. ඉතිරි වන අය අධික ලෙස විකිරණවලට නිරාවරණය වීම නිසා පිලිස්සුම් තුවාල හා ලියුකීමියා රෝගවලට ගොදුරු වෙනවා. විකිරණ මනින්නේ රොන්ටන්ස් කියන එකටයෙන්. පිපුරීමෙන් පැය 48කට පසු විකිරණ මට්ටම 10 සිට 10 දක්වා අඩු වෙනවා. නමුත් දින කිහිපයක් ඇතුළත් රොන්ටන්ස් 350ක විකිරණ ප්‍රමාණයකට නිරාවරණය වුණොත් 50%කට මරණය ස්ථිරයි. ජපානයේ බෝම්බ වලින් බේරුණු අයගෙන් 10000කට වැඩි පිරිසක් පසු පිළිකා රෝග නිසා මිය ගියා. මේ බෝම්බවල බලපෑම යුද්ධයකට පමණක් සීමා වෙන්නේ නැහැ. ආහාර හිඟය. යුක්‍රේනිය වැනි රටක බෝම්බ වැටුනොත් ලෝකයේ තිරිඟු සැපයුම නතර වෙනවා. එළදෙනුන් කන තනකොළ හරහා කිරිවලට විකිරණ එකතු වී කුඩා දරුවන්ට තයිරොයිඩ් පිළිකා ඇති වෙන්න පුළුවන්. ගෝලීය සිසිලනය. බෝම්බ 100ක් පමණ හිරෝෂිමා බෝම්බය වැනි පුපුරා ගියොත් වායු ගෝලයට එකතු වන දුම නිසා හිරු එළිය වැසී ගොස් ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2කින් පමණ පහත වැටෙනවා. මෙය මීට වසර 100 ගණනකට පෙර ඇති වූ කුඩා අයිස් යුගයට සමානයි. මෙහි ප්‍රතිඵලය වෙන්නේ මහා සාගතයක් ඇතිවීමයි.